මෙනින් යන විට ගස්සා ආදර හිතුනා ලස්සන දැකලා මගේ විතරයි නුඹ දෙන්නෑ කාටත් රෝද දෙකට මං ආදරෙ පනමෙන් ගස්ස නුඹ යන විට පාරේ හැරි හැරි බලන්න මිනිසුන් ආඩම්බර මට නුඹ ගැන යාමින් රැකපම්මාවත් පනමෙන් ආදරෙයි මං රත්තරන්නේ දෙන්නේ මං කාටත් නුඹ මගේ විතරයි රත්තරන් Hello, bos. Victor, කොහෙද ඉන්නේ? ගෙදර තමයි බොස්. තරඹ බීලා නේද ඉන්නේ? අනේ නෑ බොස්. බොස්ට පිස්සුද බොස්? මං දැන් ඒව කටේව තියන්නේ නේ. හරි දැන් අර මං බාර දුන්න වැඩි. ඒකේ තත්ත්වය මොකද? ගේ වැඩේට බොස් මං ඒක දාලා තියෙන්නේ. ඌ මට ඩේලි ඉන්ෆෝමේෂන් දෙනවා. මොකද්ද බොස් අමුතු සද්දයක් ඇහුනේ? නෑ මොකුත් නෑ වික්ටර්. මම මේ පොඩි වැඩක් ඉන්නේ. මට ආරංචි විදිහට ඌ අද ඒක හදලා ඉවර කරනවා. ඌ ඒක හදලා ඉවර වුණ ගමන් ඔබ ඒක ගන්න ඕනි උගෙන්. ඕකේ බොස්. බොස් බය නැතුව ඉන්නකෝ. මං වැඩේ ටක්කේටම කරලා පොස්ට් කෝල් එකක් දෙන්නම්. මගේ අවුරුදු ගානක මහන්සිය ප්‍රතිඵල සාර්ථක වෙන්න තියෙන තා පොට්ට වෙලාවයි. කොහොමද මේ උපකරණේ වෙන කෙනෙක් අතට යන්න දෙන්න හොඳ නැහැ. මම ඉස්සෙල්ලම යන්න ඕනි මගේ වටිනා කාලේ අවුරුදු ගාණක් විනාශ කරලා දාපු ඒ කාලකන්ණි බැල්ලි හම්බෙන එක නවත්තන්න. ඔව් ඒක තමයි මම ඉස්සෙල්ලම කරන්න ඕනි. සසර පුරාවට පතන ඔයා ගැන සිහිනෙන් මා දැක්කා. නියන තුරාවට ළඟින් තියා නුඹ ආදරේ මා කෙරුවා. පනමෙන් මාගේ පනමෙන් නුඹට මා ආදරේ කළා. රැප් අඩිය තියයි අද්දි රෝද දෙකෙන් පා කරද්දි උපදින සසරේ නුඹෙම වෙන්න මම ප්‍රාර්ථනා කළා. මිනිසුන් ලෝකෙ කියන කතාවට බලන අය හොරහින් බැන්නට පනමෙන් නුඹ හට මා ප්‍රේම කළා.
තමුසේ යන්න හදන ගමන දැම්ම නවත්තලා දාන්න ඕනි. තමුසේ ගමන ගියොත් තමුසේට සිද්ධ වෙන්නේ ගොඩක් පසුට. ඔයා කවුද? අනේ මට කවුරුනත් කමන්නේ. මේ මගුලන් නම් කතා කරන්න එපා මචං. තමුසේ ඕකීගෙන් යාළු වෙන්න ඇහුවොත් හරියටම අවුරුදු 3කට පස්සේ තමුසෙට ওই කෙල්ලගේ ඌට්ටක් කන්න සිද්ධ වෙනවා. ඕකි වෙන කුල්ලෙක් එක්ක යාළුලා ඉති. ඔබට අහුවෙනවා. අන්න එතකොට ඔබට සිද්ධ වෙන්නේ අඬ ඉන්නේ. ඉස්සුද බං උඹ කොහොමද එහෙම කියන්නේ? තමුසෙට බැනලා වැඩන්නේ. මොකද ඉතින් තමුසෙත් මමමනේ. තමුසෙගේ ගොන් වැඩ හින්දා තමයි මට ආපහු තමුසෙ හොයාගෙන එන්න උනේ. මමත් තමුසෙම තමයි යුයි. තමුසෙගේ ඔය මහා ගොන් වැඩ නවත්තන්න අනාගතේ ඉඳන් මං ආයි. දන්නවා බං ඒක එහෙම නෑ. ඒක හරි වෙනස් බං. කාලකන්ණි උපපාතික පත්කන් බూరు හරකා. තොට බැනලා වැඩක් නෑ. තෝත් ඉතින් මම්මනේ. තෝගේ ගොන් වැඩ හැන්දා අවුරුදු ගානක් ඉඳලා. ආපහු එහෙම වෙන්න දෙන්නේ නෙවෙයි යෝයි මං අනාගතේ ඉඳන් ආවේ. මචං මං ඔබට කිව්වනේ මං ආවේ අනාගතේ. අදරේ හරියට ඔලේ තාත්තට අමාරු. බාදරේ පුළුවන් තරම් ඇහැල්ලෙද බං. ගමේ රත්තරන් මිනිස්සු ටික ඔබට උදව් කරනවා. හැබැයි අතරේ උදව් කරන්නෙත් නැතුව කරපු දේවල් කියන වලට තන තන කතන්දර හදන සෙට් එකකුත් ඉන්නවා. අන්න උන්ගෙන් ඈත් වෙලා ඉඳපන් මන්නේ. ෂිට්. තව කොච්චර දේවල් කරන්න හිතන් හිටියද? මේ මගුල් ලොසි බැටරි වැස්සන මමගේ අතීතේ දැන් දෙක තුනයි වෙනස් කරේ. අනාගතේට මම මෙච්චර දියුණු වෙයි.